Sitting now the mutton sitting now the economic. Hallelujah. Hallelujah. හැම කෙනෙක්ම සතුටින් සිටින මම විශ්වාස කරනවා. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛයට එද්දී අපි විදහස්කමේ ආත්මය ලබනවා. විදහස්කමේ ආත්මය ලබනවා. මොකද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන ලොකුම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙනා ලොකුම ආශිර්වාදය තමයි උන්වහන්සේගේ අභිමුඛයේ අපිට දෙන්නා විදහස්. ඉතින් අද උදෑසන අපි බලන්න යනවා රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ සිට 30 වෙනි පදයේ දක්වා. එතන කතා කරනවා එලෙසම ආත්මයන් වහන්සේ අපේ දුර්වලකම් වලදී උපකාර කරන සේක. අපි දුර්වලද? අපි දුර්වලද? දැන් මනුෂ්‍යයන්ගේ කිතුණු ජීවිතය තුළ අපි බොහෝ විට ආරෝහණ සහ අවරෝහණ ගමනක් ගමන් කරනවා. නමුත් අපිව දෙවියන් වහන්සේ අවරෝහණ වෙන්න දෙන්නේ අපිට පහතට වැටෙන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. අපි හැම මොහොතකම උන්වහන්සේ ගෙනියන්නේ ඉහළට. නමුත් සමහර වෙලාවකට කිතුණු ජීවිතය තුළ අපට දැනෙනවා මහත් නිසරු භාවයක්. යාඥා කරගන්න අපහසුයි. ගීතකාවක් ගායනා කරන්න අපහසුයි. මේක ඇවිල්ලා ජීවිතයේ තිබෙනා වූ පාපයක් නිසාවත් වරදක් නිසාවත් සිදු වෙන දෙයක් නෙවෙයි. ඒක දෙයක් නෙමෙයි. නමුත් මෙතනින් නම් කියනවා 26 වෙනි පදයේ කියනවා එලෙසම ආත්මයන් වහන්සේ අපගේ දුර්වලකම් වලදී අපට උපකාර කරනසේක. ඒක සමාන වෙලාවල් තියෙනවා දේව අභිමුඛයට ආවම බොහොම නිසරු බවක් දැනෙනවා. නමුත් ඒ වෙලාවේදී ආත්මයන් වහන්සේ අපට උපකාර කරනවා. මෙතන ගන් කියන මක්නිසාද යුතු ලෙස යාඥා කරන්න අපි නොදන්නු. නමුත් ආත්මයන් වහන්සේ කිව නොහැකි කෙඳිරි ගැන් වලින් ආත්මයන් වහන්සේ කිව නොහැකි කෙඳිරි ගැන් වලින් අපෝදේශා මෙදිහත්කාරකම් කරනසේක. අපෝදේශා මෙදිහත්කාරකම් කරනසේක. එනිසා ප්‍රියන්ත සහෝදරයා සහෝදරිය ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්න කියලා කියන්නේ ආත්මයන් වහන්සේ තුල අපි ජීවත් වෙන්න ඕනේ. මොකද මිනිස්සුන්ට යාඥා කරන්න, ගීතකාවක් ගායනා කරන්න අපහසුතාවයටපත් වෙන්නේ ඔහුගේ දුර්වලකමක් නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ අපේ ආත්මය ප්‍රාණවත් කරන පිණිස උන්වහන්සේ සමහර අවස්ථාවල් වලදී අපිට එවැනි තත්ත්වයකට මුහුණ පාන්න උන්වහන්සේ ඉඩ හදිනවා. මොකද එවිට අප තම අභිමුඛයට පැමිණ අපි ස්වාමීන් වහන්සේ මුහුණ සොයන පිණිස වෙලාවකට අභිමුඛයට ආවම ගායනා කරන්න බෑ, යාඥා කරන්න බෑ. නමුත් එවැනි අවස්ථාවල් වලදී අපි නිහඬව උන්වහන්සේ තුල අපි පුළුවන් ආකාරයෙන් ප්‍රශංසා කරමින් සිටිද්දී උන්වහන්සේ අපි උජ්ජවලිත කරනවා. මොකද උන්වහන්සේ කිව නොහැකි කෙඳිරි ගෑන් තුලින් අපෝදේශා මෙදිහත්කාරකම් කරනවා. සුද්ධමන්තයන් උදෙසා මෙදිහත්කාරකම් කරන බැවින් ඉස්සරහට ඒ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ කැමැත්තෙන් සුද්ධමන්තයන් උදෙසා මෙදිහත්කාර කරන බැවින් සිත් විමර්තන ස්ථානන් වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දයි දන්නාසේක. අපි තවදුරට දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නට එනම් උන්වහන්සේගේ අභිප්‍රායස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු. විතර තමයි
දෙවියන් වහන්සේගේ වචන තුල අපට තිබෙනා වූ ධෛර්යය. මොකක්ද ධෛර්යය? තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නන්ට නොවේ. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවාද? දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූ කෙනෙකුට පමණයි. ඒකයි යේසුස් වහන්සේ යෝහන් තුමාගේ සුභාරංචියෙන් කිව්වා උන්වහන්සේ වෙතට එන්න පුළුවන් පියාණන් වහන්සේ විසින් අදිනු ලබන කෙනෙකුට මිස වෙන කෙනෙකුට එන්න බෑ. ඊ මම මොහොතේ කතා කළා. අලුත් අය. නමුත් අද එනවයි කියලා කිව්වා. නමුත් කවුරුත් නැහැ. ප්‍රේමවත් සහෝදරය සහෝදරි උන්වහන්සේ විසින් අඳිනු ලබන කෙනෙකුට මිස ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේ නම් මා වෙතට එන්න බැරිය. එනිසා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේ අභිප්‍රායස කැණු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දන්නවා. මොකද අපි දෙවියන් වහන්සේ අපිව කැඳවුවට පස්සේ අපි හැම කෙනෙක්ම ඉන්නේ දෙවියන් වහන්සේගේ සලස්වලයි. සමහර දේවල් තියෙනවා දෙවියන් වහන්සේ අපෙන් සමහර දේවල් අරගෙන ඊට වඩා හොඳ දේවල් දෙනවා. දැන් මම ඔබට ගියේ ජෝසප් ගැන කිව්වා. දැන් ජෝසප්ගේ චරිතය තුල ජෝසප් දිවසේ සිටියා නම් ජෝසප්ට දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් අරගෙන ඔහුට මිසර දේශයේ අධිපතිය වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔහුව නිවසින් එළියට අරගෙන දෙවියන් වහන්සේ ඔහුව නොයෙකුත් මාර්ග තුල ගමන් කරන ඉඩ හැරලා දෙවියන් වහන්සේ කොහොමද කරන්නේ? වඩා හොඳ දේ දෙවියන් වහන්සේ උට දුන්නා. අපිට දෙවියන් වහන්සේ දෙන්නේ වඩා හොඳ දේ. good නෙමෙයි best. කියන අනර්ග දේ දෙවියන් වහන්සේ අපිට දෙන්නේ. අපි තමයි හොඳ දේවල් දෙන්නේ අපේ දරුවන්ට. අපි කණේට ගියාම අපි බිස්කට් එකක් ගත්තත් අපි බලනවා ඒක කොච්චර හොඳද? ඒ හොඳ දේ තමයි අපි කියනවාද? ඒ අපි. නමුත් දෙවියන් වහන්සේ දෙන්නේ අනර්ග දේ. හොඳ අත්වල සම්මාදයක් දෙනවා. දෙවියන් වහන්සේ අපිට දෙන දේ ඇවිල්ලා අනර්ගයි. ප්‍රියමන සහෝදරිය එනම් උන්වහන්සේ අපේ ජීවිතය තුළ සියලු දේ යහපත පිණිස එකට ක්‍රියා කරන සමහර දේවල් උන්වහන්සේ අපේ ජීවිතවල වෙන්න ඉඩ හැරලා උන්වහන්සේ ඊට වඩා යහපත් දේ දෙනවා. ඒ උන්වහන්සේගේ වචන කියන්නේ එක දොරක් වැහුණොත් තව දොරවල් හතක් උන්වහන්සේ විවෘත කරනවා. සමහර දේවල් නොමගින් අයින් කරනවා ඊට වඩා හොඳ දේ දෙවියන් වහන්සේ නොමට දෙන පිණිස. ප්‍රියාදර සහෝදරිය ඊට වඩා හොඳ දේ දෙන පිණිස යන්ත උඩට මක්නිසාද උන්වහන්සේ පූර්වෙන් ඇඳගත්තුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න පූර්වෙන් නියම කළසේක. නොබ තුල මා තුල තියෙන්නේ කාගේ ස්වරූපේද කාගේ ස්වභාවයේද? පුත්‍රයාගේ. පුත්‍රයා කවුද? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ ස්වභාවය. නොබ යේසුස් වහන්සේ වගේද? නෑ යේසුස් වහන්සේගේ ස්වභාවය කියලා කියන්නේ මොකක්ද? යේසුස් වහන්සේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ මුඛෙන් ප්‍රකාශ වුණ වාක්‍ය. යේසුස් වහන්සේ කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වාක්‍ය. යේසුස් වහන්සේ කියලා කියන්නේ බයිබලය. යේසුස් වහන්සේ කියන්නේ දේව වචනය. එනම් අපි යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න නම් අපි නිතර දෙවියන් වහන්සේගේ වචන සමග අපි ඇසුරු කරන්න ඕනේ. මේ වචනේ තමයි අපේ ජීවිතේ වෙනස් කරන්නේ. මේ වචනේ කියවද්දී අපේ ජීවිතේ වෙනස් වුණාම අපි යේසුස් වහන්සේ වගේ වෙනවා. හොඳ අත්වල සන්නාදය දෙන්න. ඒකයි බයිබලයේ කියන වචනේ කන්න.
වචනේ කන්න. මොකද අපි යේසුස් වහන්සේ වගේ වෙන්නේ වචනේ තුල අපි ජීවත් වෙද්දී, වචන තුල අපි ජීවත් වෙද්දී අපේ චරිතය, අපේ හැම ස්වභාවයක්ම දෙවියන් වහන්සේ වෙනස් කරනු ලබනවා. නුඹ වචනේ කියවන්නේ නැත්නම් නුඹ කිතුණුවෙක් නෙමෙයි. නුඹ තුල දේව ස්වරූපය නැහැ. නුඹ තුල දේව ස්වභාවය නැහැ. නුඹ යේසුස් වහන්සේ වගේ නැහැ. ඉස්සර බොහෝ අය සමහරවිට නවකතා පොත් කියවන්නේ නැති. මං කියවලා තියෙන ගොඩක් නවකතා පොත්. සමහරවිට අපි නවකතා පොත් කියවලා වුණාට පස්සේ අපි සමහර වෙලාවට ඒ තුල ජීවත් වෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි කියවද්දී දෙවියන් වහන්සේගේ වචනේ කුමක්ද කරන්නේ? අපි නවකතා පොත කියවලා අපි ඒ තුල ජීවත් වෙනවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ කියවම දෙවියන් වහන්සේ අපව උන්වහන්සේගේ වචන තුල ජීවත් කරවන හොඳ අප්‍රසන්නතාවයක් දෙනවා. අපි වචන තුල ජීවත් කරවද්දී තමයි අපි යේසුස් වහන්සේගේ ස්වරූපෙට එන්නේ. නම් කියනවා තමන් වහන්සේගේ පුත්‍රයා වූ සහෝදරයන් අතරේ කුරුදුලා වනපිරිස ඒ පුත්‍රයාගේ ස්වරූපෙට සමාන වෙන්න පූර්වෙන් නියම කළා. සමාන වෙන්න පූර්වෙන් නියම කළා. එන සමාන වෙන්න නම් අපි දෙවියන් වහන්සේගේ වචන තුල අපේ ජීවිත අපි ගොඩනගා ගන්න ඕනේ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය. මොකද යේසුස් වහන්සේ කිව්වා මතේ තුමාගේ සුභාරංචි 7 වෙනි පරිච්ඡේදය තුල මිනිස්සු ගැඹුරට පොළව හාරා ඒ පිට අත්වාරම දමලා ඒ අත්වාරම මත පර්වතේ මත තමාගේ නිවස ගොඩනගා ගන්නවා. ගැඹුරට හාරා ඒ පර්වතේ මත තමාගේ ජීවිතය ගොඩනගා ගන්නවා. අපි මේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනා දේවල් අපි හොයලා බලන්න ඕනේ. මේක තමයි මුතු තිබෙන්නේ. මේක තමයි අපේ ජීවිත කතාව තිබෙන්නේ. මේක තමයි අපි ජීවත් වෙන රටාව අපිට කියලා දෙන්නේ. ඒත් පර්වතය වෙල ජේසුස් වහන්සේ. කොහොමද යේසුස් පර්වතය වෙන්නේ? පර්වතය උසවතුල උන්වහන්සේ කියන මා ඇර වෙන පර්වතයක් නෑ. ජේසුස් වහන්සේ පේත්‍රස්ට දෙවියන් වහන්සේ කාව එළිදරව් පිට උන්වහන්සේ කියන මේම දෙයක්. මොකද යේසුස් වහන්සේ ගෝලුන් සමග පිලිප්පි කයිසාරියට ආවා. පිලිප්පි කයිසාරියට ආවම ජේසුස් වහන්සේ ගෝලයන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මිනිස්සු මං කවුද කියලාද කියන්නේ? කවුරු කියලාද කියන්නේ? ගෝලියන් කියනවා සමහරු කියනවා නුඹ යෙරමියා. නුඹ යෝහන් බෞතිස්ත. නුඹ අනාගත වක්තරුන් එක්ක. ඒ මිනිස්සු කියන දේ සභාවෙන් පිට මිනිස්සු කියන දේ. නම් යේසුස් වහන්සේ අනවා නුඹලා මා කවුරු කියනවාද? ඇත්තටම නුඹ යේසුස් වහන්සේ කවුරු කියලාද කියන්නේ? අදරගේ මිනිස්සු යේසුස් වහන්සේව හඳුනන්නේ හාස්කම් කරන දෙවි කෙනෙක්. අද බොහෝ අය කතා කරන්නේ එන්න. නුඹගේ ප්‍රශ්න විසඳුම් දෙනවා. හාස්කම් කරන දෙවි කෙනෙක්. අද බොහෝ මිනිස්සු ඈත පොළොක් වල ඉඳලා සමහර තැන්වලට යනවා මොකටද? ආස්කමට. ප්‍රියතම සහෝදරයා සහෝදරිය. හාස්කම්. ජේසුස් වහන්සේ ගෝලෙන් අහනවා නුඹලා මා කවුරු කියනවාද? සිමෝන් පේත්‍රස් නම් කියනවා නුඹ ක්‍රිස්තුස්ය. නුඹ ක්‍රිස්තුස්ය. ක්‍රිස්තුස් කියලා කියන ආලිපලක් දැනගත්තා. නුඹ ජීවමාන දෙවියන් වහන්සේ පුත්‍රයා. අපි දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමේදී අපේ ජීවිතයේ උන්වහන්සේ ආලෝකමත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ වචනේ ආලෝකමත් කරනවා. පේත්‍රස් කියන නුඹ ක්‍රිස්තුස් නුඹ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. නම් ජේසුස් වහන්සේ කියන සිමියෝන් බරියෝනා නුඹ ආශිර්වාද ලද්දෙක් මක්සාද මාංශය රුධිරය නුඹට මේක එළිදරව් නොකලේය.
මාංශයට රුධිරයට දෙවියන් වහන්සේගේ වචන තේරුම් ගන්න බෑ. මාංශය සහ රුධිරය තමයි මේ ලෝකේ ප්‍රඥාවන්තකම. දෙවියන් වහන්සේගේ වචන තේරුම් ගන්න නම් අප තුල තියෙන්න ඕනේ මොකද? පුත්‍රකමේ ආත්මය. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පවන දෙනෙක් ඇද්ද? එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. හැම කෙනෙක්ම පුත්‍රයෝ නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන අය දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ. ඔවුන් ගැන කියනවා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබා ගත්තා නම් එවැනි අබ්බා පියාණන් කියලා උන්වහන්සේට හඬගස්සනවා. ස්වර්ගයේ වැඩ සිටින පියාණන් කියලා යාඥාව අපි දිවා රෑ දෙකේ මොන ආකාරයෙන් උච්චාරණය කළත් අපි උන්වහන්සේව හඳුනන්නේ නැත්නම් අපි ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන්නේ නැත්නම් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒ යාඥාව ඇවිල්ලා සුළඟට මුසුවන නිසා ස්වර්ගයට එසෙන්නේ නැහැ. පුත්‍රකමේ ආත්මය තියෙනවා. පුත්‍රකමේ ආත්මය තමයි පියා සහ පුත්‍රයා අතර තිබෙන සම්බන්ධතාවය. Jesus Francisco Simeon Barriona the Bahashiko the Ladek Makisada Monsia Rudiri nobody make either of the layer. Mamundu. Jesus Francisco the Kilomari. Now Jesus Francisco Mamma nobody Yenoa. No Petrus. No Galak, no Petroya, no Galak. Tamada me Parvati. How the Parvati? Jesus answered. Thamada me Parvati mother. Maage sabhava mama kote nagande. Parvati avilla Jesus answered. Jesus answered hena vena Parvati agne Pedro Parvati nowe. Pedro avilla galak. Noba mama avilla galak. Noba mama avilla Petrus kene. Noba mama avilla Petro kene. Noba mama avilla galak. මේ ගල් එකතු වෙලා තමයි ජේසුස් වහන්සේගේ පර්වතේ මත සභාව කොට නැගෙන්නේ. ඒක තමයි සභාව. එනම් ප්‍රියතර සහෝදරයා සහෝදරිය ජඹුරට හාරා ඒ පර්වතේ මතයි අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ. දේව වචන තිබෙනා වූ ඒ රහස් මුතු ඒ දේව වචන ලියා තිබෙන දේවල් අපේ ජීවිතේට අපේ සාමින් අපේ ජීවිතේට අදාළ කරගනිමින් මේ පර්වතේ මත දේව වචන මත අපේ ජීවිතය අපි ගොඩනගා ගන්න ඕනේ. ඒක උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස අපි මොකක්ද කියලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවුණු අයගේ ජීවිතේ හැම මොහොතකම හොයන්නේ මොනවාද? දෙවියන් වහන්සේගේ වචනේ. जहाँ तुम्हारे सुबारंचे हाईवेनी परेंचे रिसी हाईवेनी पदेगा नमो होया न वचने खास कम हमदेम वेन्नी ने है खास कम अविल्ला नबो उन्वहं से बेतर एत्ती नबो उन्वहं से तुले तावम नबो की जीवित तो उन्वहं से खास कम करना हमदेम खास कम सिद्धनु वेन्न पुलुवन නමුත් හැමදාම උන්වහන්සේ අපව ප්‍රීතියෙන් සතුටින් සමාදානෙන් බලාපොරොත්තු වෙන්න ලබනවා. මේක තමයි මේ ජීවිතයේ ආස්කල්. උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ සබවක් නොබලාද කියන්නේ. නොබලාම සයන්නේ ලකුණු තිබුණසා නොව රටිකා තෘප්තියට පැමිණෙස. කාටද කියන්නේ යුතුයුට. මොකද යුදවරුන් දකින නොබලා මාව සොයන්නේ මම නිසස් වහන්සේ නිසා නෙමෙයි. ලකුණු දුන්නු නිසා නෙමෙයි. මොකද යුදවරු ගන්නවා යේසුස් වහන්සේ නිසස් වහන්සේ ගැන ලකුණු. මොකද කුඩා අවදියේ පටන් සිනගෝග වල දෙවියන් වහන්සේගේ වචන ඉගෙන ගන්නවා. ඔවුන් තෝරායක කියවනවා, ව්‍යවස්ථාපක කියවනවා. ඔවුන් ගන්නවා මිසස් වහන්සේ ඉපදෙන්නේ කොහින්ද? මිසස් වහන්සේ ඇවිල්ලා මොනවද කරන්නේ? තරුණෝස්තන් කියලා නොබලා ඒ නිසා නෙමෙයි නොබලා ලියවිලි ප්‍රකාර නෙමෙයි මාව සොයන්නේ. ලකුණු පිට නිසා නෙමෙයි සොයන්නේ. නොබලා මාව සොයන්නේ. නොබලා රොටිකා තෘප්තියටපත් වූ නිසායි. මොකද යේසුස් වහන්සේ එකමල
5000ට කන්න දුන්නා. දවස් 3ක් උන්වහන්සේ දේශනා කළා. දවස් 3ක් දේශනා කරලා දවස් 3කට පස්සේ ගෝලයන්ට කියනවා මේ සෙනගව නිකන් යන්න හරින්න එපා. මොන් හාමතේ මාර්ගේ වැටේ. ඒ නිසා මොනවා හරි කන්න දෙන්න. මොනවා හරි කන්න දෙන්න. නමුත් ඔහුගේ භාණ්ඩාගාරේ සල්ලි තිබුණේ නැච්ච. මෙච්චර කොටකට ගෝලිය වුණනවා. ඔහුගේ කෙනෙක් කොඳුරනවා. මෙච්චර සෙනකට කන්න දෙන්නේ කොහොමද? යේසුස් වහන්සේලා නුඹලා ළඟ තියෙන්නේ මොනවද? ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය අද කිතුනවා හැමතිස්සම කියන්නේ මුකුත් නැහැ. කිසිවක් නැහැ. මොනවා කරන්නද? අපි යන්නේ බොහොම අමාරුයි. දෙවියන් වහන්සේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි දකිනවා පරණ නිවසම තුලත් එලිෂාගේ කාලේ එලියාගේ කාලේ තියෙන දේට ආශිර්වාද කළා. එලිෂාගේ කාලේදී අර ප්‍රොෆෙට වරයාගේ භාර්යාව ප්‍රොෆෙට විදියට මැරිලා දෙවියන් වහන්සේ සේවය කරු මිනිසයා ඔව් ණය වෙලා. ණය වෙන්නේ කොහොමද දෙයකට? ඔව් ණය වෙලා ඔව් ණයත් එක්ක මැරිලා. දැන් ණය හිමියා කුමක්ද කරන්නේ? ඔවුන්ගේ දරුවව වහල්කමට ගෙනියන්න යනවා ණයට ඉලව්වට. ඒ බැඳපු ස්ත්‍රිය බොහෝ දුකින් ඉන්නවා. එලිෂාට මේ කාරණාව කියනවා. එලිෂා කියනවා මොනවද ඔබ ළඟ තියෙන්නේ? මොනවද තියෙන්නේ? තෙල් කුලාවක තෙල් ටිකක් තියෙනවා. ඒක දෙන්න. ඒකට තමයි ආශිර්වාද කරන්නේ. ඒකට ආශිර්වාද කළා. ආශිර්වාද කළා කියනවා තියෙන භාජන වලට තෙල් පුරවන්න. අහල පාල හැදුණු භාජන ඉල්ල ගන්න. හැම එකකටම මේ තෙල් පිරෙවුවා. භාජන ඉවර වුණා. භාජන ඉවරයි. දැන් එලිෂා කියනවා මේ තෙල් විකුණලා නුඹගේ ණය ගෙවලා නුඹත් නුඹගේ පුත්‍රයන් ජීවත් වෙන්න. ආමේන්. හලෙලූයා. එළිය කාලෙත් ඒකයි. අර වැන්දපු ස්ත්‍රිය තිබුණාට පිටිමුට්ටිය පිටි ටිකක් විතරයි. දෙවියන් වහන්සේ ඒකයි ආශිර්වාද කරේ. නියගේ ඉවන වෙනතුරු පිටිමුට්ටිය පිටි ඉවර වුණේ නැහැ. නුඹට මොනවද තියෙන්නේ? තියෙන දේටයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ. නුඹ ළඟ තියෙන රුපියල් 10 නම් ස්වාමීනි මට මෙච්චරයි තියෙන්නේ. මට මේකයි තියෙන ජීවත් වෙන්න. මේකට ආශිර්වාද කරන්න. ඒ රුපියල් 10ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. කවදාකවත් නැහැ කියන වචනේ ප්‍රකාශ කරන්න එපා. නැහැ නම් නැහැම තමයි. තියෙන දේට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. තියෙන දේ දෙවියන් වහන්සේට දෙන්න. උන්වහන්සේට කියන්නේ මෙච්චරයි තියෙන්නේ. ඒ නිසා මේ සෙනග උන්වහන්සේ මේ මොකටද? රොටි කාලා පිටපත් වෙන. යේසුස් වහන්සේලා නුඹලංග මොනවද තියෙන්නේ? රොටි දෙකකුයි මහල් පහකුයි ඉන්නවා කුඩා දරුවෙක් ළඟ. රොටි දෙකයි මහල් පහයි. යේසුස් වහන්සේලා ඒකේ රොටි දෙකටයි මහල් පහටයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ආශිර්වාද කරලා ඔවුන් වාඩි කරවලා 5000කට කන්න දුන්නා. පුරුෂයන් විතරක් 5000ක්, ස්ත්‍රීවරු දරුවෝ මේ ඔක්කොම කාලා කූඩ 12ක් පුරව ගත්තා. ඔබේ ජීවිතේ කවදාවත් නැහැ කියන්න එපා. නුඹ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස නුඹ කැදවල තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ලෙස කැදවලු ලැබුවන්ට සියලුම දේ යහපත පිණිස එකට ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේ අපව කැඳෙන්නේ අපව අතරමං කරන්න නෙමෙයි, කාටවත් අතපහන්න නෙමෙයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ ස්වරූපයට මාරු වෙන්න. දෙවියන් වහන්සේගේ වචන තුල තිබෙන ආශිර්වාද හොයලා ඒවත් ඔබගේ ජීවිතයට අදාළ කරගන්න. එවිට මේ වචන තිබෙන ආශිර්වාද නොබ වෙත නිදහස් වෙනවා. හalleluya.
නොබ වෙතට නිදහස් වෙනවා. අද නොබ වෙතට මේ ආශිර්වාද නිදහස් කරගෙන නැති නිසා තමයි නොබ අද මැසිවිලි දොඩන්නේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ ඒ කුඩා දරුවා ළඟ තිබිච්ච දේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ආශිර්වාද කළා. අපි ළඟ තිබෙන දෙයට උන්වහන්සේ ආශිර්වාද කරන්නේ. ඒ නිසා තව නැවතත් අපි යමු යොහන්තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ උත්තර දෙමින් සබවත් නොබලාට කීමේ නොබලා මා සොයන්නේ ලකුණු නිසා නොබ රොටිකා තෘප්තියට පැමිණ නිසාය. යමුට දෙතිවියන් කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතිනව කෑම පිණිස වැඩ කරන්න. රොටි නැති වෙනවා. නොව හාස්කම පස්සේ යන හාස්කම නැති වෙනවා. එනිසා නම් කිරෝ නැතිවියන් කෑම පිණිස නොවේ සදාකාලික ජීවනයේ පවතින කෑම පිණිස වැඩ කරන්න. සදාකාලික ජීවනයේ පවතින කෑම තමයි දෙවියන් වහන්සේගේ වචනය. ඒ කෑම තමයි යේසුස් වහන්සේ උන්වහන්සේ කියන මම ජීවනදායක කෑමය. හාලෙලූයා. මම ජීවනදායක කෑමය. කෑම පිණිස වැඩ කරන්නේ ඒ මනුෂ්‍ය පුත්‍රයා නොබලාට දෙනසේ. හරි ලේසි මේ ගමන ප්‍රියාදර සහෝදරයා සහෝදරි උන්වහන්සේ හැම දෙයක්ම අපිට දෙනවා. සියලු ප්‍රතිපාදන අපිට දීලා තිබෙනවා. අපිට තියෙන්නේ ඒවා ක්‍රියාවට නගලා ඒවායේ ආශිර්වාදය අප වෙතට නිදහස් කරගන්න පමණයි. පුත්‍රයා දෙනසේක මක්නිසාද පියාණන් වහන්සේ එනම් දෙවියන් වහන්සේ විසින් පුත්‍රා කොට තිබෙන්න කොච්චර ලේසිද කියලා. අද මනුෂ්‍ය දේවවචන පැත්තකට දාලා ඔන්න යනවා. ඊට සමහරවිට තමාගේ මුදලුත් දෙවි කරගන්නවා. අන්තිම දඟනා යෝයේ දෙවියෝ නැහැනේ. ඒ දෙවියෝ අපිට මුකුත් කළේ නැහැනේ. නොබට දෙවියෝ නොබගේ ජීවිතයට කරන්න පළමුව දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂකම සොයන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂකම සෙවුවම තමයි සියලු දේ ලැබෙන්නේ. හාලෙලූයා. නැත්තම් ඔබගේ ජීවිත වෙනස් වෙන්නේ නැහැ. අද හාස්කම් කරගෙන යන දැන් තියෙනවා ජීවිත වෙනස් වෙලා නෑ. තාම සිගරට් එක කටේ, තාම මත්පැන් ටික උගුරට වක් කර ගන්නවා, තාම කරන්න පුළුවන් හැම කිල්ලකම කරනවා. නමුත් අපි යන්නේ හාවල් තැනට. ජීවිත වෙනස් වෙලා නැහැ. ජීවිත වෙනස් වෙන්න නම් රාජ්‍ය ධර්මිෂකම සොයන්න. ඒ විට ඔබට සියලු දේ ලැබෙනවා. ඒ ලැබෙන දේට උන්වහන්සේ දුක එකතු කරන්නේ නැහැ. ඒ ලැබෙන දේට දුක එකතු කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පොසත්කම ලබා දෙන්නේ. උන්වහන්සේ දුක එකතු කරන්නේ නැහැ. ඔබ රාජ්‍ය ධර්මිෂකම සොයලා ඔබ ලබා ගන්න දේ. ඔබගේ මානසික දේ ලබා ගන්නේ. දේව වචන තුළ පවතිලා ඔබ ඒ දේ ලබා ගන්නේ. ඔබ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඉඳලා ඒ දේ ලබා ගන්නේ. ඒ දේ නැති වෙන්නේ නැහැ. ඒ දේට දුක එකතු වෙන්නේ නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය, ඒ දේට දුක එකතු වෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ සදාකාලික ජීවනයේ පවතින කැම්ප්ස් වැඩ කරන්න දෙවියන් වහන්සේ මුද්‍රා කරලා තිබෙනවා. කොච්චර දේශනද උන්වහන්සේගේ වචනේ අපි ක්‍රියාවට නගද්දී උන්වහන්සේ අපිව විශේෂ ආලේපයකින් උන්වහන්සේ මුද්‍රා කරලා තිබෙනවා. මේ දේ තුල පවතින මේ දේ කරන්න. හalleluya. එනම් උන්වහන්සේ තුල හැම දෙයකටම තිබෙනවා පිළිවෙලක්. පිළිවෙලක් තිබෙනවා. උන්වහන්සේ පිළිවෙලේ දෙවියන්. උන්වහන්සේ පිළිවෙලේ දෙවියන්. අපි ජීවිතේ හැම දෙයකම තියෙනවා අපිවම සංවර කරගන්න ඕනේ. මනුෂ්‍යව සංවර කරගන්න ඕනේ. තමාව සංවර කරගන්න ඕනේ. තමාව සංවර කරගත්තේ නැත්නම් ඔබේ ජීවිතය ඇවිල්ලා අපිලිවලයි. අපිලිවල මනුෂ්‍යෙක්. ප්‍රියවර සමානවන්දක් අපිලිවලයි. මොකද තමාව සංවර කරගෙන නැහැ. කුඩා අවදී පටන් දරුවෙකුට උගන්වන්න ඕනේදී දරුවාගේ වැඩ තනියම දරුවා කරගන්න. පිළිවෙලට කරගන්න.
යමක් ගත්තා නම් ඒ ගත්ත තැන එක පිළිවෙලට තියන්න. ප්‍රියතර සහෝදර දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස අපිව කනවල තිබෙනවා අපේ ජීවිතයේ තියෙන ඕන පිළිවෙල. අපි පෙරලගමු එකලේකම් 15 පරිච්ඡේද 13 වෙනි පදයට. පිළිවෙල. නුඹ හැමදේම පිළිවෙල නුඹ සංවර කරගත්තද නුඹගේ ගෙදර උනත් හරි නීට් එකට තියෙයි. හැමදේම. ඊයවතට පාර හැදුවා. ඒකට තේ දුන්නා. මම බැලුවා ඒගොල්ලන් තේ බීලා ඉවරලා කෝපි ට්‍රේ එකේ තියෙනවා. ඊට බැලුවා ඒගොල්ලන්ට මේ බීපු කෝපේ හොදන්නත් බැරිද? අපි කොහොමද හොදලා තියලා තියෙනවා පස්සේ. අපි අපේ ජීවිතවල තියෙන පිළිවෙල. අපි තැනකට ගිහිල්ලා හැසිරෙන්න පිළිවෙලක් ඒවට කියන මැනර්ස්. ඒවට පිළිවෙලක් තියෙනවා. දෙවියන් වහන්සේ පිළිවෙලේ දෙවියන් වහන්සේ මෙතන ඉඳන් කියනවා පළමු වතාවේදී ඒක ගින අය නොබලා දුබෙවි. දෙවියන් වහන්සේ දිනු ස්වාමීන් වහන්සේ අපට පාර දුන්සේක. කවුද මේ කියන්නේ? දාවිත්. දාවිත් කියන්නේ දාවිත් රජතුමාට අවශ්‍ය වුණා ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට ගෙනියන්න. ජෙරුසලමේ පරණ නගරයට ගියාම දාවිත්ගේ නුවර තියෙනවා. එතන හරි ලස්සන. කනට හරි මීරි සංගීතයක් යනවා. වීණාව වාදනය වෙනවා. ඒක ඇතුලේ පුදුම අභිමුඛයක් තිබෙනවා. දාවිත්ගේ නුවර. තොරේ දාවිත්ගේ නුවරට ගිවිසුම් පෙට්ටිය ගෙනියන්න දාවිත් වුමනා වුණා. දාවිත් මොනවද කරන්නේ? ඔව් ඒක ගෞරවාන්විතව ගෙනියන්න. ඔබ හොඳට මතක තියාගන්න දෙවියන් වහන්සේ ඔබගේ හොඳින් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ හොඳින් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ කීකරු කමට කැමති දෙවියන් වහන්සේ. දාවිත් රජතුමා පව් කරපු මොහොතේදී දාවිත් ඒ වගේ ලොකු පෝසතෙක්. දාවිත් ගීතාවලියේ 51 වෙනි පරිච්ඡේදයේ ඔව් ලියනවා නාතන් අනාන්ත වක්තෘ ඇවිල්ලා ඔහුගේ පාපය ගැන ඔහුට එළිදරව් කරලා ගියාට පස්සේ ඔහු පස්තෙන් වෙලා පස්තෙන්නේ බලපොදවනවා. ඔහු ගීතාවලියේ 51 ලියද්දී නම් කියනවා ස්වාමිනේ ඔබ පූජාවට කැමති නැහැ. ඔබ පූජාවට කැමති නම් මම ඔබ වහන්සේගේ පූජාසනේ මට ගොනුන්ව පූජා කරනවා. මට තිබෙන සියලු වස්තු පූජා කරනවා. මේක පූජා කරලා මගේ පාපෙන් ගැලවෙන්න පුළුවන් නම් මම ඒ ඔක්කොම පූජා කරනවා. නමුත් ඔබ පූජාවට කැමති නැහැ. ඔබට පූජා කළ යුතු ලොකු පූජාව නම් තනුනෝ විදුනෝ සිතක්. මොකද තනුනෝ විදුනෝ සිතක් කියලා කියන්නේ? පසුතැවිලි වන්නා වූ සිතක්. ස්වාමිනේ මට වැරදුනා. මට සමාවන්න. ඔබට කළ යුතු ලොකුම පූජාව නම් තනුනෝ විදුනෝ සිත මට වැරදුනා ස්වාමිනී මට සමාවෙන්න. මම ඔබට විරුද්ධව පව් කළා. ඔබගේ රාජ්‍යට විරුද්ධව පව් කළා. මට සමාවන්න. ප්‍රියතර සහෝදරයා සහෝදරිය. දාවිත් කුඩා ගන්න වඩා හොඳ කරන්න. ඔව් අලුත් කරත්තයක් හදලා කවදාකවත් බිය ගහන්න නොදැරු ගුන්නෑන්ඩියක් දෙන්නෙක්ව ඒකේ බැඳලා දැන් යූසුෆ් පෙට්ටිය ගෙනිනවා දාවිත්ගේ නුවරට. දාවිත්ගේ නුවරට කියනවා ඒ කරත්ත පිටිපස්සෙන් ගමන් කළා උත්සාහ කියලා මිනිස්සෙක්. තාත්තම කෙනෙක් දැන් මාර්ගයේ යද්දී හරක් දැඟලුවා. හරක් දඟලපු නිසා යූසුෆ් පෙට්ටිය වැටෙන්න ගියා. උත්සාහ මොකද කරන්නේ? ඒක ආරක්ෂා කළ මිනිස ඒකට අත තිබ්බා. උත්සාහ ඒ වෙලාවෙ දෙවියන්වහන්සේ පහර දීලා ඕවතන මරලා වැටෙනවා. යූසුෆ් පෙට්ටිය වැටිච්ච දෙයක දෙවියන් වහන්සේ බලාගනි. දෙවියන් වහන්සේ හොඳ කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ කියලා තියෙන දේ පමණක් කරන්න.
මොකද උන්වහන්සේ කීකරුකමට කැමති දෙවියන් වහන්සේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන කීකරුකම උන්වහන්සේ මෙච්චරක් අපිට කියලා දෙනවා නම් ඒක වඩා හොඳ කරන පිළිස මෙච්චරක් කරන්න යන්න එපා. ඒකට දෙවියන් වහන්සේ කැමති නැහැ. කීකරුකම දෙවියන් වහන්සේ. දාවිත් පැකුණා. එතන යාට මොනවද කරන්නේ? මේ කරත්තේ ඔහේ යන්නේ ඉඳ හැරියා. මේ කරත්තේ කියලා ඔබෙක් කියලා මිනිස්සුගේ නිවසේ මාස 3ක් තිබුණා. දෙවියන් වහන්සේ ඔවුගේ නිවසේ සියල්ලට ආශිර්වාද කළා. දැන් ඊට පස්සේ දාවිත් තුමා කොහොමද කරන්නේ මේක හරි ලෙස ගෙනියන්න කියලා තියෙන ප්‍රකාශ කළා. මොකද උන්වහන්සේගේ යූසුම් පෙට්ටිය ගෙනියන උන්වහන්සේ එක වැඩේට එක කෙනාව උන්වහන්සේ නියම කරලා තිබුණා. පූජකවරුන් කාර්යය පූජකවරු කරන්න ඕනේ. අර දෙක ලේකම් පොතේ එක රජ කෙනෙක් උස්සා කියන රජ පූජකයෙක් දේ කරන්න ගිහිල්ලා පූජකව 80ක් ඉඳලා කියනවා උත්සාහනේ මේ දේ කරන්න එපා. මේ දේ නොබට කරන්න යුතු නෑ. මේක පූජකයන්ට පමණයි කරන්න ඕනේ. නොබ පූජාවල ඔප්පු කරන්න යන්න එපා. නමුත් ඔව් කොහොමද කරන්නේ? ඔව් ඒක අහන්න නැතුව ඔව් ගිල පූජාව ඔප්පු කළා. ඔව් කුෂ්ඨ රෝගී බවට පත් වුණා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කාර්යයන් කරන්න එක් දෙක්කිනා උන්වහන්සේ පත් කළා. දාවිත් නම් කියන මොනවද කියන්නේ? මක්නිසාද නියෝගයේ ලෙස අපි උන්වහන්සේව නොසෙමුයි කිව්වේය. උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස අපි කැදවල තිබෙනවා. නියෝගයේ ප්‍රකාරය අපි උන්වහන්සේ හොයන්න ඕනේ. මොකද්ද නියෝගය? යූසුෆ් පෙට්ටියේ ගෙනියන නියෝගය මොකද්ද? උන්වහන්සේ පූජක කොට්ටාසෙන් තෝරගත්තා. ඔවුන්ට කියන්නේ කොහත්වරුන්ගේ කරපිට තමයි යූසුෆ් පෙට්ටිය ගෙනියන්නේ. කරත් එක නෙමෙයි. කොහත්වරුන්ගේ කරපිට යූසුෆ් පෙට්ටිය ගෙනියනවා. ඒකයි ක්‍රමය. නමුත් දාවිත් කුමාරට කරන්නේ වඩා හොඳ කරන්න අලුත් කරත්තයක් හදලා කිසි දවසක විය ගන්න දරු ගොන්නෑන්ඩියන් දෙන්නෙක්ව වැඳලා දැන් ගෙනියනවා. මේක දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. නොබ දෙවියන් වහන්සේගේ ක්‍රමයට එන්නේ නැත්තම් නොබගේ ජීවිතය නොබ මොළුවෙන් හිටගෙන යාඥා කළා නොබට උත්තර ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ හදවත තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ හදවත තේරුම් ගන්න නම් දෙවියන් වහන්සේගේ වචනේ කන්න, දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න, දෙවියන් වහන්සේගේ වචනේ කියවලා ඒක ක්‍රියාවට නගන්න. නගිනවා පළමු වතාවට ගෙන අය නොබලා නොවැවි අපේ දෙවියන් ස්වාමීන් වහන්සේ අපට පහර දුන්සේක මක්නිසාද නියෝගයේ ලෙස අපි උන්වහන්සේව නොසෙන්නුවයි කිව්වේ. නියෝගයේ ප්‍රකාර උන්වහන්සේ උසන්න. දෙවියන් වහන්සේ පිළිවෙලක් තිබුණා. හැම දෙයකටම පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල අනුව අපි කටයුතු කරනවා නම් මේ පිළිවෙල අනුව අපි කටයුතු කරනවා. යම් කිසි අපි කියමුකෝ කම්පැනි එකේ තියෙන ප්‍රොපර් ඕඩර් එකක් කියන්නේ පිළිවෙල. මේ පිළිවෙලට තමයි හැම දෙයක්ම කරන්න ඕනේ. පිළිවෙල වෙනස් වුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා මනුෂ්‍යයා තමා සංවර කරගන්න ඕනේ. තමා සංවර කරගත්තා නම් නොබ තැනකට ගියත් මිනිස්සු නම් කියනවා එයා හරි පිළිවෙල කෙනෙක්. බලන්න කොච්චර පිළිවෙලට ඇවිල්ලා හිටියද? හරි පිළිවෙලයි. අපි දෙවියන් වහන්සේගේ මිනිස්සු අපි දිහා බලලා දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඕනේ. අපි අපවම සංවර කරගන්න ඕනේ. මගේ ප්‍රියාදර සහෝදරයා සහෝදරී එවිට පිළිපි 4:19 දාන්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අපිව කනවල තිබෙනවා. උන්වහන්සේ සුචරිත ගතිගුණ තියෙන දෙවි කෙනෙක්. අපි උන්වහන්සේගේ ස්වරූපෙට මාරු වෙන්න ඕනේ. හalleluya. ඉතින් කියන මාගේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තමන්ගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට නොබලාගේ සියලු හිකකම් සම්පූර්ණ කරන්නේ. අපි සියල්ලම අපි මෙසිලට දන්නේ. අපි සියල්ලයි
මෙතන මේ හිකකම් කියලා කියන්නේ නුඹගේ මුදල් විතරක් නෙමෙයි. නුඹගේ ජීවිතයේ සියල්ල ජීවත් වෙන්න අවශ්‍ය කරන සියල්ල ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ තේජසේ සම්පතේ ප්‍රකාරයට සියල්ල සම්පූර්ණ කරනවා. මොකද උන්වහන්සේ සියල්ල දෙවියන් වහන්සේ. මේව ඇවිල්ලා අල්ලගන්න. මේව අල්ලලා නුඹගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්න. නුඹගේ ජීවිතේ මේව අදාළ කරන ජීවත් වෙන්න. නුඹ මේ පොළවේ වාසනාවන්ත මනුෂ්‍යයා. උන්වහන්සේ නුඹලා ප්‍රියකරු දේශයක් වාසනාවන්ත සෙනගක්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මේව තමයි දෙවියන් වහන්සේගේ වචන තිබෙන මුතු මේව තමයි දෙවියන් වහන්සේගේ වචන තිබෙන රහස් මේවා ඉගෙන ගන්න නැති වියන කෑම පිස වැඩ කරන්න එපා නැති වියන කෑම නැතිම තමයි යේසුස් වහන්සේ කියන නැති වියන කෑම උන්වහන්සේමයි කියන්නේ නැති වියන කෑම ඒව නැති වෙලා යනවා ඒව වෙනුවෙන් වැඩ කරන්න එපා ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මත ජීවිතේ කොට නගා ගන්න මේ වචන තිබෙන ආශිර්වාදය නිකම්ම අප වෙතට නිදහස් වෙනවා. හලෙලුයා. හලෙලුයා. එවිට අපි අහස්කම් කරන මනුස්සයව නෙමෙයි මේව කරන්නේ. එයාගේ පස්සේ නෙමෙයි. මම අපේ පුතාට ගිය සිකුරාදා අපේ පාස්ටර්ස්ලාගේ මීටින් එකක් තිබුණා. මම පුතා වඩ ගහගෙන ගියා. ඉතින් එතනදී ගොඩක් අය මම ගැන කියනවා නෙමෙයි ගොඩාක් අය එතන ඉන්න මාස්ටර්ස් හැම කෙනෙක්ම ඉතින් මට හරියට ගරු කරනවා. ඒගොල්ලෝ එක කෙනා එක දේවල් කියනවා. මම පුතාට ඉඳන් කිව්වා පුතේ අද ගොඩාක් අයට මිනිස්සු ගරු කරන්නේ ඒගොල්ලන් කරන දේවල් ගැන. එයාගේ නම ඇවිල්ලා අරක. එයාට ගරු කරනවා. මොකද පුතේ අපිට මිනිස්සු ගරු කරන්නේ අපි සෙල්ලම් පෙන්නලා නෙමෙයි. අපි විචාරවල් පෙන්නලා නෙමෙයි. මිනිස්සු අපිට ගරු කරන්නේ අපේ ජීවිතේ දැකලා. මෙන්න මේකයි වෙන්නේ. අර තියෙන ගරුත්වය ටික කාලයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි ගොඩනගා ගන්න දේ දෙවියන් වහන්සේ තුල ඒ ගොඩනගා ගන්න දේ නැති වෙන්නේ. පුතාට කිව්වේ ඒකයි පුතේ වල පේන්නේ නේද? අද මිනිස්සු අපිට ගරු කරලා අපි ප්‍රසිද්ධ නිසා නෙමෙයි. අප තුල දේවල් වෙනින්ද නෙමෙයි. නමුත් මිනිස්සු අපි දිහා බලලා මනුෂ්‍ය ගරු මේක තමයි දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිත තුල සිද්ධ වෙන්නේ. අප තුල මොකොත් නැති වුණත් මිනිස්සු අපි දෙවියන් වහන්සේගේ දරුවෝ අපි දෙවියන් වහන්සේගේ මිනිස්සු කියලා දැකලා අපිට ගරු කරන්නේ. ඒක තමයි ජීවිත කියන්නේ රජවරු නුඹ දැක නැගිටින්නේ. මේ උතුම් දැසන දෙවියන් වහන්සේ සියල්ලට ආශිර්වාද කරන්න දරුවන් කුඩා අවදී පටන් ගොඩනගන්න. අපි බයිබල් විද්‍යාලයේ අපි කොච්චර අපි වයසට ගිහිල්ලා වුණත් අපි ඉගෙන ගත්තේ අපි එතන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට අපි නතු වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරි පළමුව රාජ්‍ය ධර්මස්කම සොයන්න ඔබගේ ජීවිතේ සියලු දේ ලැබෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඒක නැති වී යන කෑම නෙමෙයි සදාකාලික ජීවිතේ පවතින කෑමයි. මේ උතුම් දැසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරනවා අපි නිකන්. හalleluya. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ගෞරවණීය දෙවියන් වහන්සේ. ස්තුති වේවා මගේ දෙවියන් වහන්සේ. සදාකාලික දෙවියන් වහන්සේ. හalleluya. ස්තුති මගේ දෙවියන්. හalleluya. හොඳයි අපි යාඥා කළ දේ අවසන් කරමු. සමාදවලට යාඥා කරන්න පාස්. ස්වාමීනි ඒක දරු කලක් මම රැස් කළා. ඒකට ස්තුතියි. අද වචන තුල ඔබ වහන්සේ හැම කෙනෙකුගේ ජීවිතවල ඔබ ප්‍රකාශ කළා. ස්තුතියි. ඒසු වචනය හැම කෙනෙකුගේ සිත් තුළ පළදනවා. ඒ අනුව ජීවත් වෙන්න ගමන් කරන්න අවශ්‍ය කරන සියලු කරුණාව සියලු අනුග්‍රහය නිදහස් කරන්න. නැති වී යන කෑම පිණිස නොව සදාකාලික ජීවිත පවතින කෑම පිණිස වැඩ කරන්න. ස්වාමීනි දෙවියන් වහන්සේ විසින් එබඳු දේ කරන පිණිස මුත්‍රා කරන්න.
ඒ මුද්‍රාව තුල සදාකාලික ජීවිත පවතින කෑම පිණිස වැඩ කරන්න හැම කෙනෙකුටම අද වචන කරුණකටගෙන කරුණාව තිබෙනවා. මන්ද ඔබගේ අභිප්‍රාය ලෙස එක්කෙනෙක් කෙනාව කැඳවා ඇති බව උදෑසන ඔබගේ වචන තුල ඔබ ප්‍රකාශ කළා. එනම් ස්වාමීනි ජීවිතේ හැම දෙයකදීම පිළිබල ගොඩනගා ගන්න කරුණාව මන්ද වහන්සේ පිළිවෙලේ දෙවියන් වහන්සේ වචන තුල තමාම සංවර කරගන්න ස්වාමීනි ඔබගේ මහත් කරුණාව එක්කෙනෙක් කෙනාට දෙන්න. අද ආපු සෙනගට ආශිර්වාද කරන්න කිස්වෙක්ව හිස්සතින් නෑරිය මැනව අද ආවෝ සියල්ලන්ට ආශිර්වාද කරමින් සතුටුමත් කරන්න. දැන් ඔබගේ සෙනග ස්වාමීනි පිටත්ව යන අතර ඔවුන්ට පෙරටුව ඔබ ගමන් කරමින් මාර්ගයේ හැම කෙනෙක්ම ආරක්ෂා කරමින් ස්වාමීනි ඔවුන්ගේ නිවස් කලා වහන්සේව ගෙනදීමේ ස්වාමීනි තුර බෑර සිටන්නේ අයට කල්ද වේලාවට ගෙවල් කරා යන්න ඔවුන් වාහන පාස්කම් සපයා දෙනවා. අද අලුත් සතියක් මේ අලුත් සතියේ ප්‍රාවටම ඔබගේ දරුවන්ට ආශිර්වාද කරන්න සියලු නපුර විපතින් අයහපතින් මුදවන්න සතුරු කරදරවලින් අනතුරු වලින් ආරක්ෂා කරගන්න ඔබගේ වචන සියලු පොරොන්දු මේ සතියේ ප්‍රාවටම එකිනෙකගේ ජීවිතවල නිදහස් කරන්න. ඔබගේ වචන ලියා තිබෙන සුවය රැකබලය බලාපොරොත්තුව සඵලත්වය නිදහස් කරන්න. සතිය පුරා ස්වාමීනි ඔබ තුළ ගමන් කරන්න පවතින සුදාත්ම දෙවියන් කෙනෙක් නම් මිහිරි කරනවා. දැන් ඔබගේ හස්තයට අප හැම කෙනෙක් බාර දෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ කරුණාව පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමිල ප්‍රේමය සුදාත්ම වහන්සේගේ ආරක්ෂාව සාභාවිකම ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් ඉක්මදන්වා අප සියල්ලන් ආසමගම පවතිවා. ආමේන්. රාජ්‍යද බලයද මහිමයද සදාකාලෙන් සදාකාලිත අපගේ එකම දෙවි ස්වාමීන් වහන්සේ. ආමේන්. සියලු දෙනාටම ජේසුස්